හරි ඉතින් සුබ දවසක්. ඔන්න ඔයාලට අද ව්‍යාකරණ දෙකක් ගෙනහල්ලා තියෙනවා. ව්‍යාකරණ දෙක මොකද්ද? ඊගා එහෙම නැත්නම් මෙතන ll කියලා තියෙනවා. හරි අද බලන්නේ මොකද්ද මේ ඊගා ll අතර වෙනස. ඒව මේ ඊගා සහ ll කොයි වගේ අවස්ථාවන් වලටද කොයි වගේ තැන් වලටද මේක යොදන්නේ කියන එක තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඊගා කියන ඊගා නම් අපි කලින් ඉගෙනගෙන තියෙනවා. ඊගා පාවිච්චි ගන්න මොකටද? නාම පදයකට. එතකොට ll භාවිතා කරන්නේ කර්මය. වාක්‍යයක කර්මකාරක පදය හඳුන්වන්න මේ ll භාවිතා කරනවා. හරි. එතකොට මම ක්‍රියාපදයක් ගන්නවා මොගෝයෝ කියලා. මොගෝයෝ. හරි. මේ ක්‍රියාවට අවනත දෙය කර්මය. ක්‍රියාවට අවනත වන දෙය කර්මය විදියට අපි හඳුන්වනවා. එතකොට මේ අවනත වෙන දෙයට මොකද අපි යොදාගන්නේ ll. අපි මෙතනට ගමු pub කියලා. pub කියන්නේ බත් වලට. එතකොට මෙන්න අපිට කර්මපදය හම්බුණා. මොකද්ද? ක්‍රියාපදයට යටත් වන දෙය කර්මපදය. එහෙනම් අපි මේකට යොදනවා ll. ඔය දෙකෙන් එකක්. හරිද? එතකොට මෙතනදී නීතියක් තියෙනවා. මොකද්ද? අපි මේ වචනේ අවසාන වෙන්නේ පචිම් ස්වරයකින්ද කියලා බලන්න ඕනේ. පචිම් ස්වරයකින් නම් අවසාන වෙන්නේ අපි ල් යොදනවා. මේක ස්වරයකින් නම් අවසාන වෙන්නේ අපි ll යොදනවා. එතකොට පබ් කියන පදයේ අවසානයේ මොකද්ද? පචිම් ස්වරයක්. එහෙනම් අපි මේ ll වලින් මොකද්ද යොදන්නේ? ල් කියන පදය. හරි. එතකොට පබල් මොගෝයෝ. ඔන්න අපිට මොනවද කන්නේ? බත්. මෙතනදි කර්මපදය හම්බුණා. හරිද? එතකොට කවුද කන්නේ? එතකොට අපිට ඔන්න නාම පදය හම්බ වෙනවා. අපි ගමු ඔමොනි කියලා. ඔමොනි. හරි. එතකොට නාම පදයට අපි මොකක්ද යොදන්නේ? ඊහෝ ගා. ඔක අපි කලින් කතා කරලා තියෙනවා. ඉතින් මේක ස්වරයකින් අවසාන හින්දා අපි මෙතෙන්ට ගා යොදනවා. එතකොට අපිට මෙතෙන්දි වාක්‍යයක් නිර්මාණය වුණා. මොකද්ද? ඔමොනි ගා පබල් මොගෝයෝ. ඔමොනි ගා පබල් මොගෝයෝ. එතකොට කර්මපදය මොකද්ද? මෙන්න මේ පබ් කියන එක නාම පදය ආවා ඔමොනි කියලා. එහෙනම් කර්මපදයට මොකද්ද? අපි ල් හෝ ll යොදනවා. නාම පදයට මොකද්ද? ඊ හෝ ගා යොදනවා. හරි. එතකොට මේ ක්‍රියාපදය බලන්න. සික්සා හදා. හරි. මෙතෙන්දිත් අපිට පුළුවන් මොකද්ද? මෙතෙන්දිත් මෙන්න මේ හදා කියන්නේ කරනවා කියලා. එහෙනම් ක්‍රියාපදය. ක්‍රියාපදයට යටත් වෙන දේ මොකද්ද? සික්සා. ආහාර ගන්නවා. එහෙනම් මෙතෙන්දිත් අපිට පුළුවන් සික්සාරල් හදා. කර්මපදය නිසා අපිට මෙතන ල් හෝ ll යොදන්න පුළුවන්. එතෙන්දී අපි බලනවා මෙතන මේක පචිම් ස්වරයකින්ද අවසාන වෙන්නේ. ඉතින් මේක පචිම් ස්වරයකින් නෙමෙයි මේ සික්සා කියන එක අවසාන වෙලා තියෙන්නේ. එහෙනම් අපි මෙතෙන්ට ll යොදනවා. සික්සාරල් හදා. ඉතින් අපිට මේ වාක්‍ය තව ඕනනම් දික් කරගන්න පුළුවන්. කවුද කරන්නේ කියන එක. අපි මෙතෙන්ට ගමු හක්සෙන් කියලා. හක්සෙන්. හරි. ඔන්න අපිට ආව නාම පදය. අපි නාම පදයට දානවා ඊ හෝගා. මොකද්ද? මේ නාම පදයේ අවසාන අකුර බලලා. එහෙනම් අවසාන අකුර මොකද්ද? පචිම් ස්වරයකින් අවසාන වෙනවා. එහෙනම් අපි මේකට දානවා ඊ. හක්සෙනි. සික්සාරල් හදා. ශිෂ්‍යයා ආහාර ගන්නවා. හරි. එතකොට මෙතනදී ආවා ඕමොනි ගා පබල් මොගෝයෝ. අම්මා බත් කනවා. හරි. මෙතන ශිෂ්‍යයා ආහාර
ගන්නවා. හරි. ඉතින් මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති මේ ඊගා ල් අතර වෙනස මොකක්ද කියලා. එතකොට මං ආයි නැවත මතක් කළොත් එහෙම නාම පදයකට ඊගා යොදනවා, කර්ම පදයට ල් යොදනවා. ඉතින් ගිහිල්ලා ඉන්නම් තවත් ව්‍යාකරණයකින් ඔයාලව හම්බ වෙන බලාපොරොත්තු වෙයි.